එක්තරා ගුරුවරයෙකුට දවසක් තමන්ගේ පැරණි ශිෂ්‍යාවක් හමු වෙනවා. ඇයගේ අතේ පුංචි දරුවෙක්. ඉතින් කොහොමද පුතා මොකද කරන්න දැන් කියලා ගුරුතුමා දයාබර ලෙස ඇයගෙන් විමසනවා. ඒ කාලේ සර් ජීවිතේට කියා දුන් පාඩම් වලට පින් සිද්ධ වෙන්න මම දැන් රස්සාවක් කරනවා. ඒ වුණාට කාලෙක ඉඳන් මට සෑහෙන ප්‍රශ්න. තාමත් මං අසාර්ථකයි. මෙයාගේ තාත්තත් මගෙන් වෙන් වුණා. ජීවිතේ හිතුවට වඩා අමාරුයි. හිතට හරි කරදරයි සර් කියලා ඇය ටිකක් වේදනාවෙන් කියනවා. ගුරුතුමාට ඇය ගැන අනුකම්පා හිතිලා ටිකක් ලං වෙලා මම මේ කිට්ටුවමයි ඉන්නේ. අපි මේ පැත්තට ගිහින් මොනවා හරි බීලා ටිකක් කතා කරමු කියලා ලෙන්ගතුව ඇයට යෝජනා කරනවා. ගුරුතුමයි පරණ සිසුවියයි එතුමගේ නිවස බලා ගුරු පාරක් දිගේ පයින්ම යද්දී හදිසියේ අසල ගහකින් ඔවුන් අතරට වැටෙනවා දෙහි ගෙඩියක්. ගුරුතුමා බිමට පාත් වෙලා දෙහි ගෙඩිය අහුලගෙන මේක ගන්න කියලා සිසුවියට දෙනවා. අපෝ දෙහි ගෙඩියක්. අනේ ඕන නෑ සර්. මේක රස අඹ ගෙඩියක් වුණා නම් අපට කකාවත් යන්න තිබුණා. ඒත් අපට හැමදාම ලැබෙන්නේ ඇඹුල් දෙහිම තමා කියලා කියනවා. ගුරුතුමා නිශ්ශබ්දව දෙහි ගෙඩියක් තරම් නිවසට යනවා. ගෙදරට ආපු ගුරුතුමා සිසුවිය සහ ඇගේ දරුවාව ආලින්දේ වාඩි කරවලා මුළු තැන්ගෙට ගිහින් ටික වෙලාවකින් ආපහු එන්නේ අර දෙහි ගෙඩියෙන් රසවත් බීමක් හදාගෙන. එතුමා එම බීම සිසුවියට පිළිගන්නනවා. බීම වීදුරුව පිළියරන් රසවින්ද සිසුවිය හරිම රසයි. මම ඇත්තටම හරි මහන්සියෙන් හිටියේ. බොහොම ස්තුතියි සර් කියලා බීම වීදුරුවේ රසය අගය කළා. මේ වෙලාවේ ගුරුතුමාත් පැත්තකින් වාඩි වෙමින් කියනවා ඔය ඔබ ඇඹුල් කියලා ප්‍රතික්ෂේප කරපු දෙහි ගෙඩිය. මම ඒක ගෙදරගෙනත් හොදලා කපලා ඒක මිරිකලා සීනි ටිකකුයි අයිස් කැට කීපකුයි දාලා රසවත් පානයක් හැදුවා. එච්චර අමාරු වැඩක් නෙමෙයි. සිසුවියට ඒක ඇහුනම ලැජ්ජාවෙන් hina වුණා. එවර ගුරුතුමා නැවතත් ඇය දිහා බලා කියනවා ජීවිතේ හැමදාම අපට රසම රස අඹ දෙන්නේ නැහැ. ඇඹුල් දෙහි දෙන වාර අනන්තයි. ප්‍රශ්න කියන්නේ අඩු වැඩි විදියට අපි හැමෝටම තියෙන දේවල්. නමුත් කට හිරිවට්ටන ඇඹුල් දෙහි වගේ ප්‍රශ්න කපා මිරිකා අවශ්‍ය දේ මුසුකොට රසවත් කරගන්න එකයි අපේ හැකියාව. ඒකට හොඳ ඉවසීමක්, පසුනබසින උත්සාහයක්, හොඳ තේරුම් ගැනීමේ හැකියාවක් අපි හදාගන්න ඕනි කියලා ගුරුතුමා සිසුවියට තේරුම් කරලා දෙනවා. ඉතින් ජීවිතේ මේ වගේ අපිටත් ප්‍රශ්න එනවා. ඇඹුල්, පැණි රස, තිත්ත, කටුක දේවල් හැමදාම මුණ ගැහෙනවා. සමහරු මේ පීඩණයට පරදිනවා, සමහරු ඒ පීඩණයෙන් ශක්තිමත් වෙනවා. හොඳට මතක තියාගන්න කෝටි ගණන් වටින දියමන්ති බවට පත් වෙන්නේ අවුරුදු මිලියන ගාණක් අඳුරු මහ පොළොව යට ටොන් ගණනක පීඩනයක් දරාගෙන තෙරපි ඉන්න ගල් අඟුරු කියලා. ඉතින් ඔයත් ඒ වගේ ඒ නිසාම ඔයාටත් පුළුවන්.